මැතිව් 25:31 ඉඳන් 46 වෙනකම් විනිශ්චය දවස ගැන කතා කරනවා. 25:31 ඉඳන් මෙහෙම කියනවා. මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසින් එන කල ස්වකීය තේජසේ සිංහාසනයේ වැඩ සිටින සේක. එවිට සියලු ජාතීන් උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔවුන් වෙන්කොට බැටළුවන් තමන්ගේ දකුණු පැත්තෙන්ද එළුවන් වම් පැත්තෙන්ද සිටුවන සේක. එවිට රජ්ජුරුවෝ තමාගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියන සේක. මාගේ පියාණන්ගේ ආශිර්වාද ලත්තෙනි. වරෙල්ලා ලෝකය පටන් ගැන්මේ සිට නොබලාට සෝදානම් කර තිබෙන රාජ්‍ය උරුම කරගනිල්ලා. නිසාද මම බඩගිනිව සිටිමි. නුඹලා මට කන්ට දුන්නේය. පිපාසිතව සිටිමි. නුඹලා මට බොන්න දුන්නේය. ආගන්තුක සිටිමි. නුඹලා මා පිළිගත්තේය. වස්ත්‍ර නැතුව සිටියෙමි. නුඹලා මට ඇඳුම් දුන්නේය. රෝගාතුරව සිටියෙමි. නුඹලා මා බලන්ට ආවෝය. ඉරගේ සිටියෙමි. නුඹලා මා වෙතට ආවෝයයි කියන සේක. අපි කරන ක්‍රියාවල් වල හොඳකම හින්දා නෙමෙයි අපි ස්වර්ග රාජ්‍යයට යන්නේ. ගොඩක් ආගම් දර්ශන එහෙම ඉගැන්නුවත් කිතුණු ඔබ මම දන්නවා උන්වහන්සේගේ කුරුසපත් වීම විශ්වාස කරන අයට තමයි ස්වර්ග රාජ්‍ය හිමි වෙන්නේ කියලා. එහෙම විශ්වාස කළලා ගැලවිච්ච අයට හොඳ වැඩ නොකර ඉන්න බෑ. ඒගොල්ලන් අනිත් අය ගැන හැමතිස්සෙම හිතන කෙනෙක් වෙන්න යනවා. මැතිව් 25:40 කියනවා. එවිට රජුරුව උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. මාගේ මේ සහෝදරයන්ගෙන් ඊතා කුඩා කෙනෙකුට නමුත් නුඹලා ඒක කළහුද? ඒක කළේ මට යයි කියන සේක. අපි යම් දෙයක් අනිත් අයට කරනකොට ඒකෙන් ප්‍රතිවිපාකයක් බලාගෙන අපි කරන්නේ නැතුව උන්වහන්සේගේ ප්‍රේමය අන් අයට දක්වන පිණිස දේවල් කරන්න පුරුදු වෙමු.